බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරපු යම් යම් දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා ඇසුරෙන් බුදු කෙනෙක්ගේ තියෙන මේ අවබෝධඥානී විශ්වය ගැන තියෙන උන්වහන්සේට තියෙන අවබෝධය සත්ව ලෝක සත්‍යයන් උපදින තල ගැන යම් දැනුමක් අපි ඇති කරගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ලෝක ධාතු විඤ්ඤාපන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මීට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටිය සිකී කියන බුදුරජාණන් වහන්සේට අභිභූ නම් වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ බොහෝම 이르දි බල සම්පන්න කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මං අහලා තියෙනවා. මේ අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න 이르දියෙන් කතාබස් කරන්න පුළුවන් 이르දිමේ හැකියාවක් පිහිටලා තිබුණා කියලා තථාගතයන් වහන්සේ මීට පෙර දවසක් දේශනා කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතු වල සත්‍යයන් එක්ක 이르දියෙන් කතා කරන්න පුළුවන් නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ විශ්වය තුල අනෙකුත් ලෝක ධාතු වල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා බුදු කෙනෙකුට ඇහෙන්න සත්ව ලෝකවලට කතා කරන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිය. සීමා කරන්න බෑ කිය. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරන්න ගියේ නෑ. මොකද මේ ලෝක විශ්ය අචින්ත්‍ය දෙයක්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් අහනවා, අනේ ස්වාමීනි, අපි ආසයි තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න 이르දියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ලෝතුරා බුදු කෙනෙකුට මේ ලෝක ධාතු වල ඉන්න සත්‍යයන්ට කොයි තරම් පරාසයක් දක්වා ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ආයෙමත් ඇහුවා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, බුදු කෙනෙකුගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ පිළිතුරක් දීලා ඒ ගැන විස්තර නොකර නවත්තන්නේ ඒක අවබෝධයට, නිවන් අවබෝධයට හේතු වෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ඒ දෙන පිළිතුර තුළ සාමාන්‍ය කෙනා විශ්වය ගැන ලෝකයේ ගැන හොයන්න කොහොමද ඌවා හොයා කාලේ ගත කරන්න ගිහිල්ලා ඔහු ප්‍රමාදයට පත් වෙනවා. ඔහු ධර්මාවබෝධය කරා යොමු කරන්න තියෙන කාලය ඔහු අහිමි කරගන්න. ඒ නිසා දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ සමහර පිළිතුරු දෙන ක්‍රම තියෙනවා. නිවන් අවබෝධය ගැනම අදාළ වෙන ප්‍රශ්නයක් නම් ඒකාංශ ව්‍යාකරණීය පඤ්ඤා කියන එක වතාවෙම උන්වහන්සේ ඒකට ධර්මානුකූල පිළිතුර දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා, ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙදා ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට කොටස් වශයෙන් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට ධර්මයේ කියනවා විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි අහන කෙනා දන්නෙත් නෑ සමහර ලාවට මොකද්ද මම මේ අහන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නම් වාලේ අහනවා. එක්ක අහන්න ඕන නිසා මොකක් හරි අහන. එක්ක ඔහුට තේරෙන්නෙත් නෑ මේ අහන දේ මොකද්ද මේ අහන අර්ථය. එතකොට එවැනි සමහර ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අහනවා. එහෙම ඇසීම තුළ ඔහුගෙන්ම ඊට අදාළ උත්තරේ මතුවෙනකොට ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒකට කියනවා පටිපුච්ඡ ව්‍යාකරණීය පඤ්ඤා. පෙරලා ප්‍රශ්න අහන කෙනාගෙන්ම ප්‍රශ්න කරමින් ඔහුට අවශ්‍ය ධර්මාවබෝධය ලැබෙන ආකාරයට දහම් දෙසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම නිවන් අවබෝධයට උපකාර වෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුරු දීම තුළ කෙනෙක්ගේ ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මාවබෝධය කරා යන විදිහට ශ්‍රද්ධාව හරි ඇති කරගන්න හේතු වෙනවා නම් පළවෙනි වතාවේ පිළිතුරු නොදී, දෙවෙනි වතාවේ පිළිතුරු නොදී, තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට. ආනන්දේ, නුඹ නැවත නැවතත් පුනා යලිත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. තවත් ප්‍රශ්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියන තපනීය පඤ්ඤා. ඒ ප්‍රශ්නවලට ඒ උත්තර Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. නිකන් අහන්නම් වාරි අහන ප්‍රශ්න තියෙනවා. ඒවට පිළිතුරු දීමෙන් ඒක බුදුරජාණන් වහන්සේටත්
උන්වහන්සේ දන්නවා මේක කිසිම අර්ථයක් නෑ. දැන් සාමාන්‍ය නිකන් සමාජෙ හිතන්න මිනිස්සුන්ගේ ඔන්න ප්‍රශ්න තියෙනවා. ගහද ගෙඩියද ඉස්සෙල්ලා හටගත්තේ. ඔන්න දැන් තාරක විතරක දිගට යනවා. කෙනෙක් කියන ගහ කියලා. එතකොට එහෙනම් ඒ ගහට ගත්තේ මොන ගෙඩියෙන්ද? මොන ඇටෙන්ද ඒ ගහ මතු උනේ පැල දැම්මේ? එතකොට කවුරුහරි කියන නෑ ගෙඩිය. එහෙනම් ඒ ගෙඩිය හටගත්තේ මොන ගහින්ද? දැන් ওই වගේ වර කිකිලිද බිත්තරේද හටගත්තේ. ඔය වගේ මිනිස්සු අතර තියෙනවා උත්තර නෑ. ඉතින් ඔහි තර්ක විතර්ක කර කර වාද විවාද කර කර ඉන්න ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට එවැනි අඥාන ප්‍රශ්න බුදුරජාන් වහන්සේගෙනුත් යම් අන්න තීර්ථකයෝ යම් පුද්ගලයෝ ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු නොදී නිහඬව ඉන්නවා. එවැනි ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒවට කියන තපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬව සිටිය ප්‍රශ්න. එතකොට මේ වගේ අවස්ථාවල දැන් අතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ආයිමත් අහනවා. තුන්වෙනි වතාවටත් අහනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරනවා කියලා මං අහලා තියෙනවා. තථාගතයන් වහන්සේම දවසක් මේ ගැන දේශනා කරා. එහෙමනම් ස්වාමීනි බුදු කෙනෙකුට මේ විශ්වය තුල කොයි තාක් දුරට සත්වයන්ට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා දැන් ආයෙමත් අහද්දී බුදුරජාන් වහන්සේ වදලා ආනන්දය නුඹ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්න විමසනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ධාරණය කරගන්න කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ලෝක ධාතු ගැන විස්තරයක් කරා. මේකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියනවා. මේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට මේ විශ්වය තුල විහිදිලා යනවද? මේ පරාසය තුල සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. දුක් සහිත තැන්. අකුසල් කරලා පව්කම් කරලා ඒවැ විපාක හැටියට උපදින සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. ඊළඟට මනුස්ස ලෝක එකයි. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක 6ම ඉහළට අහසි පිහිටලා තියෙනවා. යොදුන් 42000 බැගින් පරාසය තුල කියන මේ දිව්‍ය තල පිහිටලා තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ චාතු මහරජික දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තව්තිසා දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ওই විදිහට දිව්‍ය තල පිහිටලා තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන මේ රූපී ධ්‍යාන ලබලා භාවනා කරලා රූප ධ්‍යාන සහිතව භාවනා වඩපු අය උපදින බ්‍රහ්ම තල 16ක් තියෙනවා. ඒවට කියන රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපී බ්‍රහ්ම තල 16ක් තියෙනවා. අරූප ධ්‍යාන වඩන අය ඉන්නවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩන අය උපදින බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු කරාම තල 31ක් වෙනවා. මෙන්න මේ තල 31 රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්ම තල 4යි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න ඔතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුලම සූර්යාව දහසක්, චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියෝ. සතර අපායවල් 1000ක්, දිව්‍ය ලෝක 6වත් 1000ක්, අර තල 31 ඒවා දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වය. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දසදහස. ඒ කියන්නේ ඒ වගේම දසදහසක ප්‍රමාණයක්. ඒක වැඩි කරනවා, එකතු කරනවානේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවිසහස්‍රී ලෝක ධාතුව. ඒ තුලත් මේ වගේම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සතර අපායවල මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවිසහස්‍රී ලෝක ධාතු. අර දහස දසදහසෙන් ගුණ කරා 10.6 වෙනි ඵලයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඒ දිවිසහස්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දසදහසකින් වැඩි කරපුවාම ඒ තමයි කිව්ව ත්‍රිසහස්‍රී ලෝක ධාතුව.
බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළ තියෙන මේ ත්‍රිහි සහස්සී ලෝකදාත්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දසදහසක් ලෝක ධාතුවට මැහින්න කතා කරන්නත් පුළුවන් කියෝ. අර කියන චූලනිකා ලෝක ධාතුවට ඇහින්න කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට කැමතිනම් අධිෂ්ඨාන පිහිටවල දිවි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න මේ සත්ව ලෝකවලට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේට ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ සත්වලෝකොල සත්වයන්ට ඉරදි බලෙන් ආලෝක ධාරාවන් පිටත් කරලා යවනවා කියන ඉරදියෙන් විශ්වය පුරා ආලෝක ධාරාවන් යවනවා එකවර. අපි මේ කතා කරන ආලෝක වේගයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉරදිය එකවර මේ සත්වලෝකවලට ආලෝක ධාරාවන් පිට කරලා මේ ආලෝකයක් එක්කම ඒ සත්වයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දේවානුභාව ඉක්මවාගේ ආලෝක ධාරාවන් කියලා ඒ දිවියන් බ්‍රහ්මයන් මේ ආලෝක ධාරාවන් හඳුන ගනිද්දී ඒත් එක්කම ඔවුන්ට ඇහෙන විදිහට දහම් දෙසන්න පුළුවන් කෙනවා. එතකොට අපිට පේනවා අපි මේ කතා කරන ආලෝකයේ වේගයේ ශබ්දයේ වේගයත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ 이르දි මේ හැකියාව අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ 이르දි විශ්ය අචින්ත්‍යයි. ලෝක විශ්ය අචින්ත්‍යයි. බුද්ධ විශ්ය අචින්ත්‍ය දේවල් මේවා. එතකොට මේ දේශනාව කරද්දී දැන් සාමාන්‍යයෙන් සද්ධාාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය ගැන බොහෝ පැහැදීමට පත්වෙච්ච ශ්‍රාවකයෙකුට නම් අනේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම ඉර්දිමත් කෙනෙක් නේද, උන්වහන්සේ මොන තරම් පුදුම කෙනෙක්ද කියලා සද්ධාාවක් ඇති. ආනන්ද හාමුදුරුවොත් ඒ වගේ බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟේ ලොමු ඩැහැගත් මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. කියනවා අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වය ගැන මේ දේශනාව කරද්දී තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අවබෝධඥානෙ බුදු කෙනෙකුගේ තියෙන මේ හැකියාව ගැන අහද්දි මගේ ඇඟ කිලිපොලාගෙන ගියා. ස්වාමීනි මගේ ඇඟ ලොමු ඩැහැගත්තා කියලා. එතන හිටියා උදායි කියලා දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාත ස්වාමීන් වහන්සේට. මේ උදායි හාමුදුරුවෝ බොහෝ වෙලාවට නොයෙක් විදිහට යම් යම් අයට නින්දා පහස කරනවා, උසුළු විසුළු කරන භික්ෂුන් වහන්සේ තමයි. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ මේ ශ්‍රද්ධාවත් එක්ක ඇතිවෙච්ච පැහැදීම දැකපු උදායි කියනවා ආනන්ද මේ ඔයාට මොකද ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේටනේ. ඔයා මොකද ඔච්චර මේ උද්දාමයට පත් වෙන්නේ? ලොමු ඩැහැගත්තලු, මේ ඇඟ කිලි පොලාගෙන ගියාලු. ආනන්දට මොකද්ද මේ තියෙන මේ අමුතු දේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උදායි කටවහ ගන්න කියෝ. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතු වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන, බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇතිවෙච්ච පැහැදීම සද්ධාව ආනන්දට 7 වාරයක් සක්විති රජකම් කරලා සක්‍ර දෙවියන් වෙලා වාර ගණනාවක් ඉපදිලා නොඑක් සිටු තනතුරු ලබන්න තරම් ඒ පුණ්‍ය සිතුවිල්ල බලවත්. නමුත් මහණෙනි ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ උතුම් අරහත්ත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා. එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙකුගේ තියෙන අවබෝධයේ විශ්වය ගැන තියෙන හැකියාව ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපිට යම්තම් හරි මේ දේශනාවලින් පේනවා අපි මේ ඉන්න ලෝකයේ වගේ තවත් සත්‍යයන් උපදින සත්ව තල මේ විශ්වය පුරා කොයි තරම්නම් ඇද්ද. ඒ නිසායි ලෝක විශ්ය අචින්ත්‍යයි කිය. මේ වෙනස් වෙවී යන, මේ විනාශ වෙවී යන මේ විශ්වයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ මොනතරම් සත්ව ලෝක, මේ විශ්වයේ මොනතරම් මේ ලෝක ධාතු තිබුණා කාලයකට මේවා යම් යම් සත්ත්ව තල මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මේ ලෝක ධාතු එකින් එක කාලයකට විනාශ වෙවී යනවා. ආය කාලයක් ගිහිලා ආයමත් ඒවා හටගන්න. සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ කාලයක් එනවා කියනවා අවුරුදු දසදහස් ගාණක් වර්ෂාවක් නැති කාලයක් එනවා. එතකොට වැස්සක් නැහැ. මේ වැස්ස නැති වෙලා කාලයක් යනකොට වර්ෂාව නැතුව යන අවුරුදු දසදහස් ගණන් වර්ෂාවක් නැති වෙනවා. හැබැයි ඔය මට්ටමට එනකොට මිනිස්සයන්ට දැන් එන්න මේ මහ පොළොවේ වැස්ස නැහැ කියන්නේ වගාවල් ටික විනාශ වෙන, කන්න බොන්න තියෙන එළවලු ටික මේ හදාගත්ත දේවල් විනාශ වෙලා යන. මිනිස්සුන්ගේ ආහාර ගැන මේ පෘථුවියේ තියෙන මේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා යනවා වර්ෂාව නැතිවීම තුල.
මේ මුළු ලෝක ධාතුවට මේ ලෝකේම වර්ෂාව නැති වෙලා යනවා කියලා. එහෙම කාලයක් යනකොට බොහෝ කාලයක් යද්දී තවත් සූර්යාවෙක්ගේ ආලෝකය මේ පෘථුවියට වැටෙන්න පටන් ගන්න. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ විශ්වය තුල මේ වගේම තවත් සූර්යාව ඉන්නවා. තවත් ලෝක ධාතු තවත් සත්ත්ව තල ඉන්නවා. ඒ වගේමයි ධර්මයේ සඳහන් වෙන කාලයකට මේ විශ්වය තුල තියෙන මේ ලෝක ධාතු සංවට්ටිය විවට්ටි කාලයකට මේවා එන්නේ ප්‍රසාරණය වෙලා ඈතට ප්‍රසාරණය වෙලා යනවා. කාලෙකට මේ ලෝක ධාතු ටික ලං වෙනවා. අර තියෙන ග්‍රහතාරකා මේ තියෙන සූර්යාව චන්ද්‍රය ටික පෘථිවිය වලට ලං වෙනවා. එතකොට අනිකුත් ලෝක ධාතු වල තියෙන මේ සූර්යාවන්ගේ ආලෝකයේ පවා ටිකෙන් ටික අනික් ලෝක ධාතු වලට වැටෙන්න අවස්ථාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි කාලයක් යනකොට මේ සූර්යාගේ ආලෝකයට අමතරව තවත් සූර්යාවෙක්ගේ ආලෝකයේ පෘථිවියට වැටෙන. දැන් හිතන්න මේ එක සූර්යාවෙක්ගේ ආලෝකේ වැටෙනකොට අපේ ලංකාවේ අයට ඒ තරම් නොදැනුණාට සමහර වෙලාවට පහුගිය මාසේ දෙක තුල මේ ඇතිවෙච්ච යම් පුංචි සෙල්සියස් අංශක 4ක 5ක වැඩිවීමක් දරා ගන්න බැරුව දාඩිය දාගෙන මුළු පුදුම අමාරුවක් මේ සමහර පළාත්වල දැන් අනුරාධපුරේ පැත්තට යනකොට සෙල්සියස් අංශක 37 විතර උෂ්ණත්වය වැඩි වෙච්ච දවස් තිබ්බ පහුගිය මාසවල. මිනිස්සු පුදුම අමාරුයි. සැරින් සැරේ ඇඟ හොදනවා වතුර ගා ගන්නවා. එතකොට අපේ රටවල් වලට මේ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙනකොට දරා ගන්න අමාරුයි. මේ ලෝකේ සමහර රටවල් තියෙනවා උෂ්ණ කාලවලට සෙල්සියස් අංශක 40 50 55 උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ගිනියම් වෙච්ච පරිසරයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තවත් සූර්යාවෙක්ගේ ආලෝකය මේ පෘථිවියට වැටෙන කාලයක් එනවා කියන. කාලයක් ගිහිල්ලා තවත් සූර්යාවෙක්ගේ ආලෝකය මේ පෘථිවියට වැටෙනකොට කුඩා ගංගා ඇලදොල මේ වැව් පොකුණු ලින් සියල්ල හිඳිලා වේලිලා පොළව කරකුට්ටම් වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේ කුඩා ගංගාවල් ඇලදොල ලින් මනුස්සයන්ට යම්තන් හරි වතුර පොදකට හරි ඉතුරු වෙච්ච යම්තාක් දෙයක් තිබුණද මේ සියල්ල දෙවනි සූර්යාගේ ආලෝකයේ පෘථිවියට වැටෙනකොට මේ සියල්ල හිඳිලා අවසන් වෙලා යනවා කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකදීම මේ සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රෙ පෙන්නන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ නිසා අප්‍රමාදීව ධර්මාවබෝධය ලබන්නම මහන්සි ගන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් පෙන්නනවා මහණෙනි තවත් කාලයක් යනකොට බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකය පෘථිවියට වැටෙනවා. හැබැයි ඔය වෙනකොට මිනිස්යන් මේ ලෝකෙ තුල මිනිස්යන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් සියලු දෙනා මිය පරලොව ගිහිල්ලා සත්‍යයන් මේ සියලු දෙනා විනාශයට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තුන්වෙනි සූර්යාගේ ආලෝකය පෘථිවියට වැටෙනකොට විශාල ගංගාවක් ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියලා හඳුන්වපු මේ පංච මහා ගංගාවල් ඇතුළු විශාලම ගංගාවල් හිඳිලා යනවා. එතකොට කලින් දෙවනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට පුංචි කුඩා ගංගා ඇලදොල මේවා ලිං පොකුණු මේවා හිඳිලා ගියාට තුන්වෙනි සූර්යාගේ ආලෝකේ පෘථිවියට වැටෙන කාලේ එනකොට විශාල ගංගා සියල්ල හිඳිලා යනවා කියනවා මේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න මහන්සි ගන්න ධර්මාවබෝධයටම වීරිය වඩන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකය පෘථිවියට වැටෙනවා. මේ හතරවෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට විශාල ගංගාවල් හටගන්න විල් තියෙනවා. හිමාල වනාන්තරයේ ඉහළ තියෙන චද්දන්ත විල අනෝතත්ත විල ආදී මේ මහා විල් විශාල ජල ධාරාවන් හටගෙන විශාල ගංගාවල් ගලාගෙන යන මේ මහා විල් සියල්ල හිඳිලා යනවා කියන. අද අපිට පේනවා ලෝකේ දැන් සමහර විල් තියෙනවා. ඔබ අහලා ඇති ලෝකේ සමහර රටවල තියෙන විල් අපේ රටවල් වගේ 3-4 ගුණයක් විශාල. සමහරලාට මුහුදක් කියලා හිතන තරම් විශාල විල් තියෙනවා. පංච මහා විල් කියනවා. එතකොට ඔබ ඉගෙන ගන්න ඇති මේ සියලු විල් විශාල විල් සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. හිමාල කඳු මුදුනේ තියෙන මේ මහා ගංගාවල ජලය ගලාගෙන යන විශාල විල් පවා හිඳිලා යනවා හතරවෙනි සූර්යාගේ ආලෝකේ වැටෙනවා. ඊළඟට කාලයක් යනකොට මේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකය පෘථිවියට වැටෙනවා. එතකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්නවා. මහා සාගරයේ ජලය හිඳීගෙන වේලීගෙන ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය අඩුවෙන හැටි තල්ගස් 10ක් තරම් තල්ගස් 7ක් තරම් තල්ගස් 6ක් තරම් ඔය විදිහට වතුර හිඳීගෙන ගිහිල් අවසානයේ ගොබ් ඇටයක් පොඟෝ ගන්න තරංවත් වතුර නැති මට්ටමට මහා සාගරයේ ජලය හිඳිලා යනවා කියලා. ඔබට පේනවා මේ ලෝකයේ දිහා ගත්තාම මේ අපි ඉන්න පෘථිවිය තුල මහා පොළොවට වඩා තියෙන ජලය ඔබ සිතියමක් අරගෙන ලෝක සිතියමක් අරගෙන මේ පෘථිවියේ ස්වභාවය ඔබ මැන්නෝ. මේ පොළොව තියෙන ප්‍රමාණවලට වඩා විශාල වශයෙන් මේ ලෝකෙ පිරලා තියෙන මහා සාගරේ සාගර ජලය. එතකොට මේ මහා සාගරයේම හිඳිලා ගිහිල්ලා සාගරයේ තියෙන ගැඹුරුම තැන පවා ගොබ් ඇටයක් පොගෝ ගන්නවත් ජලය නැති ප්‍රමාණයට මහා සාගරයේ හිඳිලා යනවා. පස්වෙනි සූර්යාගේ ආලෝකෙ වැටෙනකොට බුදුරජාණන් වහන්සේ ආයෙමත් සිහිපත් කරනවා මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඊළඟට ඔහොම කාලයක් ගිහිලා 6 වෙනි සූර්යාගේ ආලෝකයේ වැටෙනකොට මුළු පෘථුවියම දුම්දාන මට්ටමට පෘථුවියෙන්ම දුම් දාන්න පටන් ගන්නවා කියලා. ඔබ දන්නවා සාමාන්‍ය නිකන් හිතන්න මැටි වළඳක් රත් කරනකොට ගිනියම් වෙලා දුම් දාන්නේ යම්සේද. ඒ වගේම මේ පෘථුවියේම උෂ්ණත්වය වැඩි වෙලා මුළු පොළොවම දුම් දාන මට්ටමට පත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආයෙමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. 7 වෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට තවත් කාලයක් යනකොට තවත් සූර්යාගේ ආලෝකය වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 7 වෙනි සූර්යාගේ ආලෝකය පෘථුවියට වැටෙනකොට අර දුම් දනමමින් ගිනියම් වෙලා තිබ්බ පෘථුවිය ගිනිගෙන අලු දූවිලි වගේ විසිරිලා මේ විශ්වය තුල විනාශ වෙලා පුපුරමින් කෑලි ගිනිගෙන විනාශ වෙලා යනවා කියලා. එතකොට අපිට පේනවා මේසා විශාල මහා පෘථුවිය මේසා විශාල මහා සාගරයේ ජලයේ මේ සියල්ල පවා විනාශ වෙලා ගිනිගෙන මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙලා මේ විශ්වය තුල ගිනි ගනිමින් පුපුරමින් විනාශ වෙලා යනවා කියලා. මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියනවා. මේ විදිහට සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ මේ විශ්වයේ මේ ලෝක ධාතුවම විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේන කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ ලෝකෙ බොහොම සදාකාලිකයි. මේ ලෝකෙ හැමදාම පවතිනවා. මේ තරම් විශාල විශ්වයක් විනාශ කරන්න බෑ. මේ මහා සාගරයේ කාටද එහෙම කියන්න පුළුවන්. ඔය වගේ තර්ක විතර්ක කර ඉන්න අය ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මේ අද ඊයේ වෙන එකක්වත් හෙට අනිද්දා වෙන එකක්වත් තව අවුරුදු 50කින් 100කින් වෙන දෙයක් නෙමෙයි. කල්ප ගණනාවක් යනකොට විශ්වයේ සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එක සූර්යාවේ ආලෝකෙ වැටිලා තවත් සූර්යාවේ ආලෝකෙ වැටෙන්න විශාල කාලයක් යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි දීර්ඝ කාලයකට පසු අවුරුදු දසදහස් ගානක් ලක්ෂ ගානක් වෙන්න පුළුවන් මේ දීර්ඝ කාලෙ. එතකොට මේ විදිහේ කාල පරාසයක් තුල මේ විශ්වය අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් උන්වහන්සේ පෙන්වනවා මහණෙනි මේ වගේ මේ ලෝක ධාතුම විනාශ වෙලා ගිනිගෙන දැවිලා විනාශ වෙන කාලයක් එනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙම විනාශ වෙනවා නම් එතකොට මේ ලෝකවල ඉන්න සත්වයන්ට මොකද වෙන්නේ? මේ සත්වයන් සියලු දෙනාම සතර අපායේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක මේ සියල්ල විනාශ වෙලා යනවා මේ විනාශෙදී. එතකොට මේ සත්වයන් සියලු දෙනාම ආභස්සර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිවී ඉන්න සත්ව කොටසක් බවට පත් වෙනවා කියලා. ඔවුන්ට ආයෙමත් පරිසරයක් හැටියට පෘථුවියක් කාලයකට පස්සේ හරි සකස් වෙලා ඒ සත්වතල සකස් වෙන තෙක් ඔහේ අහසේ පාවිවී ඉන්න මේ විශ්වය තුල ඔහේ පාවි ඉන්න සත්ව කොටසක් බවට පත් වෙනවා. ඊ අයට කියන්නේ ආභස්සර කියලා. ආභස්සර නමින් අහසේ පාවි ඉන්න සත්ව කොටසක් හැටියට ඔහේ පාවි ඉන්නවා කියන සත්‍යය. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පින මහණෙනි මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා ගියත් අවිද්‍යාවත් තණ්හාවත් නිසා සසර ඉපදී යන සත්වයන්ගේ සංසාර ගමනේ අවසානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එතකොට ඔය වගේ සත්ත්ව සූර්යෝද්ගමන කියන සූත්‍රයේ තුල මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා සූර්යාව 7කගේ ආලෝකෙ වැටිලා මේ ලෝකයේ විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට ආයමත් ලෝක ධාතුවක් හටගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝනිකායේ තියෙන අග්ගඤ්ඤ කියන සූත්‍රය තුළ. අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ විනාශ වෙලා ගිය ලෝක ධාතුවක් කල්ප ගානකට පස්සේ
ආයමත් සකස් වෙලා මේ විදිහටම සත්වලෝක සකස් වෙලා යන ආකාරය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් කාලයක් යනකොට. අර විශ්වය තුළ ගිනිගෙන දිලිසිලා විනාස වෙලා අලු දූවිලි වගේ විසිරිලාගිය මේ අංසු. කාලයක් යනකොට මේ දැන් සූරියාව හතකගේ වැඩි චාලෝක එන්නේ අඩුවෙලා මේ සූරියාවන්ගේ ආලෝක අඩුවේගෙන යන කාලයක් එනවා. අවසාන යන්තන් එක සූරියාවගේ ආලෝකයේ පමණක් පෘථිවියට වැටෙන කාලයක් එනකොට අර විශ්වය තුළ තියෙන මේ අංශු එකතු වෙලා යන්තන් කිරිවල යුදේ වගේ පෘථිවියක් තමයි කියන ඉස්සල්ලාම හැදෙන්නේ හරියට වලාකුලක් වගේ කිරිවල යුදේ වගේ අර අංශු එකතු වෙලා සකස් වෙනවා. ඒ වෙනකොටත් අර සත්වයන් අහසේ පාවි ආබස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා. මේ කිරිවල යුදේ වගේ සකස් වෙන මේ පෘථිවිය කාලයක් යද්දි ටික එකතු වෙලා ඔන්න ආයෙමත් සකස් වෙලා එනකොට මේ පොළොවෙන් සුගන්ධයක් මතුවෙනවා කියන. දැන් අර අහසේ පාවි ඉන්න මේ සත්වයන් මේ ගන්ධය ආග්‍රහණය කරන්න පටන් ගන්න. මේ ගන්ධය ආග්‍රහණය කරනකොට ඔවුන්ට බොහොම සතුටක් ඇති වෙනවා. ඔවුන්ට රසයක් දැනෙන්න පටන් ගන්න. දැන් බලන්න සමහර දැන් අපි කන මනුස්ස ලෝක මිනිස්සු අපි ජීවත්වෙන්නේ කබලින්කාර ආහාර කියලා ධර්මයේ පෙන්වන්නේ මේ හපලා කන බොන මේ පේන්න පිගාන්ට තියලා කන බොන ආහාර ගොරෝසු ආහාර. ඒවට කියන කබලින්කාර ආහාර. හැබැයි දෙවියන් බ්‍රහ්මයන් ඒ අයත් ශරීරයේ පවත්වන්න යම් ආහාරයක් අවශ්‍යයි. හැබැයි ඒ අයගේ ආහාර මේ අපි කනවා බොනවා වගේ ගොරෝසු ආහාර නෙමෙයි. ඒවට කියන්නේ සියුම් ආහාර. ඒ අය ආග්‍රහණයෙන් තමයි ඒ ආහාරවලින් ඒ සුවඳ සමහර දෙවිවරු ගැන තියෙනවා සුවඳ ආග්‍රහණය කරනවා. මල් සුවඳ ආග්‍රහණය කරන දෙවිවරු. ගස්වල තියෙන පොතු සුවඳ මේ වගේ තියෙනවා. දේශනාවල අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මේ උක්ෂ දේවතාවරු ඉන්නවා ඒ ගස්වල තියෙන පොතු සුවඳ මල් සුවඳ ගෙඩිවල සුවඳ ඒවා ආග්‍රහණය කරනකොට ඔවුන්ගේ කුසගින්න සංසිඳෙනවා කියලා. ඊළඟට බලන්න මේ දෙවියන් ගැන එහෙම සඳහන් කරනවා වගේමයි ඔබ අහලා ඇති සමහර අමනුස්ස කොටස් ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා. ඔවුන් අර පිළිකුල් දේවල් ආග්‍රහණය කරමින් සමහරලාවට අසූචි වෙන්න පුළුවන් මලමුට්ට වෙන්න පුළුවන් පිළිකුල් දෙයක් දුඟද හමන දෙයක් ඔවුන්ගේ කුසගින්න නිවාගන්න නම් ඔවුන් එය ආග්‍රහණය කරන. මිනිස්සු කනවා බොනවා වගේ සමල්ලාට මේ සත්තු තිරිසන් සත්තු ඌරෝ බල්ලෝ ගිහිල මේ අසූචි කනවා වගේ අමනුස්්‍යය ඒවා ආහාර කරගන්න නොනිම ඒ ආග්‍රහණය කරන. ආග්‍රහණයෙන් ඔවුන්ගේ කුසගින්න නිවෙන. ඒක තමයි ඔවුන්ගේ ආහාරය. එතකොට ඒ වගේ අර ආබස්සර නමින් අහසේදාට පාවිඉන්න මේ සත්වයන් අර පොළොවේ තියෙන පෘථිවියේ හමන මේ පෘථිවි රසය ආග්‍රහණය කරන්න පටන්ගන්න. පෘථිවි රසය ආග්‍රහණය කරද්දී ඔවුන්ගේ ශරීරවල ටික ගොරෝසු භාවයක් ඇතිවෙන්න පටන්ගන්න. කාලයක් යනකොට අර කිරිවල යොදේ වගේ සකස්වෙච්ච පෘථිවිය දැන් එන්න ටික විශාල වෙලා සම්පූර්ණයම පෘථිවිය හැදෙන්නේ කිරිවල යොදේ වගේ. තාම මේ ලෝකයන් වෙනස් වෙලා මේ ජලය මේ හටගෙන නෑ කිරිවල යොදේ වගේ පෘථිවියක් තියෙන බොහොම සුවඳයි. එතකොට මේ පොළොව මට්ටමේ දැන් අහසේ පාවි ඉන්න මේ පිරිස අර කිරිවල යොදේ වගේ තියෙන මේ ආග්‍රහණය කරපු පෘථිවි රසය දිවගාලා ඒක හොඳටම ආග්‍රහණය කරමින් ආහාර කරගන්න පුරුදුවෙන්. ඒ තුළ ඔවුන්ගේ ශරීර ටික ගණ වෙලා ගොරෝසු වෙලා අර ශරීරවල තිබ්බ දීප්තිමත් භාවය අහස යන්න පුළුවන් ආලෝක විහිදෙන ස්වභාවේ නැතුව ඔවුන් ටික පොළොව ආශ්‍රය කරගෙන පාවි ඉන්න පිරිසක් බවට පත්වෙන්. එදකොට මෙහෙම තමයි කාලයක් යනකොට ඔවුන් පොළොව මට්ටමට ලංවෙන්. බුදුරජාණන් වහස පෙන මේක මේ අවුරුද්ධකින් දෙහෙකින් වෙන කන්න මේ අවුරුදු දහස් ගණන් දීර්ඝ කාලයක් යනකොට මේ පෘථිවිය එන්න ගොරෝසු වෙලා පෘථිවියෙන් හටගන්නවා යම් ආහාරපාට පොළොවෙන් සකස් වෙන්න පටන්ගන්න මුල් කාල. ඒව ගැන ඒ කාලෙ හඳුන්නන වචන තියෙනවා අද අපිට මේ වචන පුරුදු නැති වෙන්න පුළුව. ඒක තින භූමි පපඩන් කියලා පොළොවෙන් හටගන්න ආහාර වර්ග තියෙන. ඒවා ඔවුන් ආහාර කරගන්න. එතකොට ඔවුන්ගේ ශරීර තවත් ගොරෝසු වෙනවා. කාලයක් යනකොට බදාලතා වැල් කියලා පොළොවෙන් හටගන්න වැල් වර්ගයක්. ඒක බොහෝම පැණි රසකින් යුක්ත ආහාර කරගන්න පුළුවන් වැල් වර්ග. එතකොට මේ වගේ නං ගණනාවකින් පොළොවෙන් හටගන්න ආහා වර්ග ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන. එතකොට මේ සත්‍යයක් මේ ආහාර කර ගැනීම තුළ ඔවුන්ගේ ශරීර ගොරෝසු වෙලා ඔවුන් පොළොව මට්ටමේ සිටින පොළොව ඇසුරු කරගෙන මේ ආහාර කර ගනිමින් ඉන්න සත්ව කොට සක් බවට පත්වෙන. ඔහොම කාලයක් යනකොට තමයි ඔවුන්ගේ ශරීර ගොරෝසුවීම තුළ මේ පොළොවේ ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මොවුන් දැම් පොළොව මට්ටමේ ජීවත්වෙන පිරිසක් බවට පත්වෙනකොට
මුලින් පොළොවෙන් හටගන්නවා කියන LV කියලා V වර්ග. අපි මේ දකින්න V වර්ග නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි ඒ කාලේ මේ LV වල ස්වභාවය මේ V ගස් වලින් කරලෙන් V බිමට වැක්කිරෙනවා කියන. මිනිස්සු ගිහිල්ලා වාජන අරගෙන ගිහිල්ලා පුරෝගෙන එනවා කියන. දැන් අපි දකිනවා අද තියෙන මේ V වර්ග ගත්තාම කොච්චර මිනිස්සු මහන්සි වෙනවා මේවට වතුර බඳින්න ඕනේ, මඩ කරන්න ඕනේ, වීහින්න ඕනේ. ඊළඟට කරලේ වී ටික එක ගෙනහලා කොටන්න ඕනේ, කොටලා ඉවරලා. එතකොට මේ වගේ විශාල වෙහෙසක් දරනවා මිනිස්සු ආහාර ටිකක් හොයාගන්න. හැබැයි මේ දීර්ඝ ආයුෂ පවතින මේ කාලවල පෘථිවිය හටගන්න කාලවල පොළොවෙන් හටගන්න මේ LV ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා ඉබේම පොළොවෙන් හටගන්න. ඒ වගේමයි කරලෙන් පහලට වැක්කිරෙනවා කියනවා වී. තම තමන් ගිහිලා භාජනවලට මේවා පුරෝගෙන මිනිස්සු යනවා කිය. එතකොට අපිට පේනවා මේ විදිහට තමයි අර ටික මේ සත්‍යයන් පොළොව මට්ටමට ජීවත්වෙන මට්ටමට පුරුදු වෙන්නේ. එතකොට මේ දේශනාව බොහොම දීර්ඝ දේශනාවක්. ඊට පස්සේ වුන් ජනාවාස හදාගන්න හැටි, ඔවුන්ගේ පාලනයේ පිණිස කෙනෙක් පත් කරගන්න හැටි, ඊළඟට මිනිස්සු තම තමන් මේ භූමියේ කොටස් වෙන් කරගෙන වෙන වෙනම ජීවත් වෙන්න පටන් ගන්න හැටි, මේ විදිහට අර ආබස්සර නමින් පාවි හිටපු සත්ව කොටස මේ ලෝක ධාතු ආයෙමත් හටගෙන යනකොට ඔවුන් මේ සත්වයන් හැටියට සත්ව තලවලට ලෝකවලට බෙදිලා යන ආකාරයේ මේ අග්ගඤ්ඤ සූත්‍ර දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි මේ හැම තැනකදීම මේ මොන දේශනාවක් කරත් විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම තැනකදීම උන්වහන්සේ විශේෂයෙන්ම මතු කරලා පෙන්නන දේ තමයි මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්. මේසා විශාල පෘථුවිය පවා අලු දූවිලි බවට පත් වෙලා මේ පඨවි ධාතුව පවා දූවිලි බවට පත් වෙලා ගිනිගෙන විනාශ වෙන කාලයක් එනවා. මේසා විශාල ජලයේ පවා සතර මහා සාගරයේ ජලයේ පවා හිඳිලා අවසන් වෙලා හරියට මේ කකුලේ යටිපතුල පොඟෝ ගන්න තරම්වත් වතුර නැති වෙන කාලයක් එනවා මේ මහා විශ්වය තුල. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ සුළඟ සමාලාට සුලි සුළං ඇවිල්ලා මහ විශාල සුළං හමාගෙන ගිය මේ මහා සුළඟ කාලයක් එනවා කියනවා පවන් අත්තකින්වත් පවන් සලලා සුළඟක් හොයාගන්න බැරි වෙන මට්ටමට මේ සුළඟේ ස්වභාවය අඩු වෙලා යන කාලයක් විශ්වය එනවා. ඒ වගේමයි මේ රස්නේ මේ ගිනිගෙන විශාල විනාශ වෙන මේ සූර්යාව 7ක් පායලා මේ රස්නේ වැඩි වෙලා දරාගන්න බැරුව මේ ලෝකෙම විනාශ වෙලා යන කාලේ එනවා. එතකොට මේ විදිහට මේ බාහිර සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා ධාතුන්ගේ විනාශයන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා උන්වහන්සේ සිහිය උපදවනවා. ඒ නිසා මහණෙනි අපේ ශරීරය තුල පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ආදී මේ සියල්ල දිරලා පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු. මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරව ලේ දහඩිය කඳුළු උරුණු තෙල් ආදී දිය වෙලා වැගිරිලා යන ආපෝ ධාතු කොටස් බාහිර පරිසරයටම එකතු වෙලා යනවා. මේ ශරීරයේ උණුසුමට අයිති තේජෝ ධාතුව බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා. මේ ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් වායෝ ධාතුව බාහිර සුළඟත් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. අපි සියලු දෙනාම මැරුණට පස්සේ මේ හුස්ම ටික පිට වුණාට පස්සේ ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ මේ මම මගේ කියලා පිළිගත්ත මේ බොහොම ලස්සනට මම මේක මගේ කියලා පිළි අරගෙන නොයෙක් උපක්‍රම යොදමින් ලස්සන කරගන්න හැමදාම ඉන්න සදාකාලික ඉන්න හිතාගෙන නොයෙක් උපක්‍රම යොදමින් ආත්ම වශයෙන් පිළිගන්න මේ දෘෂ්ටියෙන් බැසගත්ත මේ ශරීරයත් විනාශ වෙලා පස් වෙලා යනවා. මේසා විශාල බාහිර පඨවි ධාතුවත් ගිනිගෙන දැවිලා විනාශ වෙලා යන කාලයක් එනවන මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව ගැන කවර කතාවක්. මේසා විශාල බාහිර ආපෝ ධාතුව විනාශ වෙලා අවසන් වෙලා මහා සාගරයේ ජලය පවා හිඳිලා යන කාලයක් එනවන මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට ඇලුම් කිරීම ගැන කවර කතාවක්. මේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බාහිර විශ්වයේ ඇතිවන විනාශයේ පෙන්නමින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන් ධර්මාවබෝධයේ පැත්තට ආධ්‍යාත්මික ශරීරයේ තුළ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යථා ස්වභාවය නුවණින් විමසලා ධර්මාවබෝධයේ පැත්තටම ශ්‍රාවකයන්ව යොමු කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් කරන්නේ. එනිසා අපිට පේනවා බුදු කෙනෙකුගේ මේ විශ්වය ගැන තියෙන හැකියාව
සමහර වෙලාවට ඔබට මේ දේශනාවල් ඇහෙනකොට අපේ නුවනට මේ මනුස්සලෝක ඉන්න මේ සාමාන්‍ය මනුස්්‍යයන්ගේ නුවනට ඒක කොහොමද වෙන්න එහෙමත් වෙන්න පුළුවන් මේ විශ්ෂය තුළ දැන් කොහොමදෝ අපි ඔප්පු කරගන්න ඒ වගේ නොයෙක් තර්ක විතර්ක ඇතිවෙන්න පුළුවන් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළි ලෝක විශ්‍ය අචින්තයයි සාමාන්‍ය කෙනෙකුට විද්‍යාඥයකුට වේවා තාරකා විද්‍යාඥයකුට විශ්වය ගැන හොයන කෙනෙකුට වේ බලන්න විශ්වය ගැන හොයලා අවසං කරන්න පුළුවන් ඒ නිසා මේක කොහොමද කියලා තර්ක විතර්ක කර හිටියොත් ඔහුට මුළු ජීවිතයේම අවසන් වෙලා ගියත් ඔහුගේ හිත විපිලිසර වෙලා ඔහුට සමහරලාවට ඔලු අවුල් වෙලා යන්න පුළුවන් හැබැයි මේ විශ්වයේ ස්වභාවය නම් ඒ විදිහට තර්ක විතර්කවලින් තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ ඔය දේශනා සියල්ල එක්ක බුදුරජාණන් වහන්සේ අවසානි කැටි කරනවා ඒ නිසා මහණෙනි මේ බඹයක් පමණ මේ ශරීරයකින් යුක්ත ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයකින් යුක්ත මේ ශරීරයේ තුල මේ කය නම් වූ ලෝකේ අවබෝධ කරගන්න ආයතන හයකින් යුක්ත මේ ශරීරේ මේ ලෝකයට තියෙන ඇල්ම අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරගෙන සසරින් මිදෙන්න වීරිය වඩන්න ඒ පිණිසයි මේ සියලු ධර්ම දේශනා කරන්නේ අපි පින්කම් කරන්නේ අපි හැමදේම කරන්නේ නිවන් අවබෝධය අරමුණු කරගෙන තමන්ට පින් දහම් කුසල් දහම් වර්ධනය කරගත් එහෙමනම් ඒ පිණිස ඔබ හැම දෙනාම ඔබ හැම දෙනාට මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අනිත්‍ය ස්වභාවේ මේ දුක මේ ලෝකෙ කිසිම දෙයක් අපිට අපේ වසගේ පවත්වන්න පුළුවන්කමක් නෑ මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම මයි මේ ලෝකයෙන් මිදන්න දුකින් මිදන්න තියෙන අපිට තියෙන එකම මාර්ග ඒ පිණිස ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම වීරිය නුවන පහළවේවා ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවණයත් අප්‍රමාදී භාවය ඇතිවීම පිණිසම නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා